එක් දිනක් යේසුස් වහන්සේ සහ එතුමාගේ ගෝලයෝ කපර්නවුම නම් ඇති නගරයට ගියා. ඒ කාලේ මිනිස්සුන්ට රෝම නිලධාරීන් විසින් බදු ගෙවන්න කියලා අනකර තිබුණා. ඉතින් පේතෘස් යේසුස් වහන්සේ ගාවට ගිහින් කිව්වා අපිත් බදු ගෙවන්න ඕනේ කියලා. නමුත් යේසුස් වහන්සේ මොහොතක් කල්පනා කරමින් මෙසේ සිතුවා. මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඇයි මම බදු ගෙවන්න ඕනේද කියලා. නමුත් එතුමා නීතිවලට විරුද්ධ වෙන්න කැමති වුණේ නැහැ. එතුමා ගැටලුවක් ඇති වෙනවට කැමති වුණේත් නැහැ. ඒ නිසා එතුමා පේතෘස්ට කතා කළා මෙහෙම කිව්වා. මුහුදට ගිහින් කොක්ක දාලා පළවෙනි මාළුවා අල්ලන්න. ඒ මාළුවාගේ කට ඇතුලේ විදී කාසියක් තියේවි. එය අරගෙන අපි දෙන්නා වෙනුවෙන් බදු ගෙවන්න. පේතෘස් ඒක අහලා පුදුම වුණා. ඒත් ඔහු යේසුස් වහන්සේව විශ්වාස කරලා මුහුදට ගියා. මුහුදට ගිහින් ඔහු මාළුවෙක් අල්ලගත්තා. ඒ මාළුවාගේ කට ඇරලා බලද්දි ඔහු පුදුමයටපත් වුණා. ඇත්තටම රිදී කාසියක් ඒ මාළුවාගේ කට ඇතුලේ තිබුණා. ඉතින් මේ රිදී කාසිය අරගෙන පේතෘස් සියලු ගෙවීම් ඉවර කරා. ඉතින් මේ කතාවෙන් අපිට මොකද ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? අපිට ඉගෙන ගන්න පුළුවන් යේසුස් වහන්සේ හැම විටම අපිට සපයන බව. උන්වහන්සේට ලොකු හාස්කමක් කරලා හරි මාළුවගේ කටින් හරි අපිට සපයන්න පුළුවන්. ඒ වගේම මගේ යාළුවනේ උන්වහන්සේ කවදාවත් නීතියට විරුද්ධව ගියේ නැහැ. උන්වහන්සේ ප්‍රශ්න ඇති වෙන්නේ ඉඩ සැලසුවේ නැහැ. උන්වහන්සේ ස්වාමකාමී දෙවි කෙනෙක්. ඉතින් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඔබත් සමග යලිත් හම්බ වෙනකන් ඔබට ආශිර්වාදමත් දවසක්. යේසු පිහිටයි.